අද අපි කතා කරන්නේ ඉඩමක් මිලදී ගන්නකොට මේ අපි මේ මොන හරි ඉදිකිරීමකට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි ඉඩමක් මිලදී ගන්න තීරණය කරාම ඒ ඉඩම මිලදී ගන්නකොට අපි මොනවද බලන්න ඕනේ මේ වැදගත් වෙන කාරණා කියන එක. මොකද මේ අපි ඉඩමක් මිලදීගෙන ගන්න යම් මුදලක් වැය කරලා මුදල වැය කරලා අපි බලාපොරොත්තු වෙන කාර්යයට යොදවන්න පුළුවන්ද කියන එක අපි මේ බලා ගන්න ඕන වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි මේ ඉඩමක් මිලදී ගන්නකොට අපි මේ ඒ ගොඩක් වෙලාවට ඒ ඉඩමේ පත්තිරු එහෙම බලලා ඒක නීත්‍යානුකූලභාවය ඒක නිවැරදිතාවයෙන් අපි මේ එතකොට නීතිඥවරයෙකුට හරි කියලා අපි ඒක තහවුරු කර ගැනීමක් කරනවා. ඉන් අනතුරුව අපි මේ බලන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේ ඉඩම අදාළ පළාත් පාලන ආයතනයෙන් කුමන කාර්යයන් සඳහා අනුමත කරලා තියෙනවද කියන එක දැනගන්න ඕන වැදගත්ම කාර්යයක්. එතකොට මේ බිම් කට්ටි අනුමත කරනකොට පළාත් පාලන ආයතන වලින් ගොඩක් වෙලාවට මේවා නේවාසික ඒ වගේම වාණිජ මිශ්‍ර නේවාසික කියන කාණ්ඩ යටතේ අනුමැතින් ලබා දෙනවා. එතකොට වර්තමානයේ වෙනකොට ගොඩක් පළාත් පාලන ආයතන වල බල ප්‍රදේශ තුළ කලාපීකරණය කරලා තියෙනවා. එතකොට අපි විලදී ගන්න ඉඩමක් අදාළ කලාපීකරණයට අනුකූලව ඉදිකිරීම සඳහා තමයි අපිට අවසර ලැබෙන්නේ. එතකොට ඒ අනුමත කරලා තියෙන බිම් කට්ටිය ඒ කලාපීකරණයට අනුමත කරලා තියෙන්න ඕනේ. එතකොට අපි මේ මිලදී ගන්නකොට අපි දැනගන්න ඕනේ අපි මිලදී ගන්න මේ බිම් කට්ටිය කුමන කාර්යය සඳහාද. එතකොට ඒ මිලදී ගන්න බිම් කට්ටිය ඒ ප්‍රදේශය තුළ අදාළ කාර්යයට යොදා ගන්න පුළුවන්ද කියන එක දැනගන්න ඕනේ. නේවාසික කටයුත්තකට යොදනවා නම් මේක නේවාසික භාවිතය සඳහා අනුමත කරපු එකක් විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම අපි මේ වාණිජ කටයුත්තක් අනුමත කරගෙන තියෙනවා නම් වාණිජ කාර්ය සඳහා අනුමත කරපු කියන අනුමැතින් තියෙන්න ඕනේ. එතකොට අපිට මේ මිලදී ගන්න ඉඩමේ මිලින්දොරු සැලැස්මේ ඒ අනුමැතිය මේ සඳහා මිල මුද්‍රාව තබලා අනුමැතිය ලබා දීලා තියෙනවා. එතකොට ඒ වගේම අපිට මේ නිවැරදිවම වෙලාද කියන එක දැනගන්න අවශ්‍ය නම් ඒක අරගෙන ගිහිල්ලා අදාළ පළාත් පාලන ආයතනයේ අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ තව දෙයක් තියෙනවා. ඉතින් මේ බිම් කට්ටියට අදාළව අපිට වීථි රේඛා සහතිකයක් ගන්න පුළුවන්. එතකොට ඒ වීථි රේඛා සහතිකය ගන්නකොට ඒකේ මේ අදාළ බිම් කට්ටියට අදාළ මාර්ගවල ගොඩනැගිලි සීමා වීථි රේඛා තියෙනවා නම් ඒ වගේම රක්ෂිත තියෙනවා නම් ඒ වෙන් කරපු ඒ අදාළ ඒවා සටහන් කරලා තියෙනවා. ඔන්න ඔය කාරණා ටික බලලා අපිට ඉඩමක් මිලදී ගන්න ගියාම ඒ යොදා ගන්න බලන යෝජිත භාවිතයට ගැලපෙනවද කියන එක මේ පරීක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඉඩමක නීත්‍යානුකූල පැත්ත බලනවා වගේම මේ යෝජිත භාවිතය සහ කුමන කාර්යයන් සඳහාද අනුමත කරේ කියන එක ඉඩමක් මිලදී ගන්න කලින් බලන එක වැදගත් කාර්යයක් වෙනවා. මෙන්න මේ ටික තමයි අපිට ඕගොල්ලන්ට කියන්න ඕන උනේ.